දුක හිතුනම කේන්ති ගියාම shopping කරන්න යන පිස්සුවක් ඔයාටත් තියෙනවද? ඔෆිස් එකේ ප්‍රශ්නයක් වුණාම නැත්තම් යාළුවෙක් එක්ක තරහ වුණාම හිත හදාගන්න කියලා ඔයා online shopping කරනවා ඇති. නැත්තම් රෙස්ටුරන්ට් එකකට ගිහින් ලොකු ගාණක් වියදම් කරනවා ඇති. ඒ වගේම යාළුවොත් එක්ක සෙට් වෙනවා ඇති. ඉතින් එහෙම වෙන්නේ ඇයි කියලා ඔයා හිතලා තියෙනවද? මේකට කියන්නේ emotional spending කියලා. ඔයා ඇත්තට මේ වෙලාවේ කරන්නේ shopping කරන එක නෙවෙයි. ඔයාගේ මොලෙන් නිකුත් වෙන ඩොපමීන් කියන සතුටු හෝමෝනය වෙනුවෙන් ඔයා එක්තරා වියදමක් විතරයි කරන්නේ. හැබැයි ඒ සතුට තියෙන්නේ පැය කීපයයි. පහුවදාට account balance එක බලද්දි ඔයාටම හිතෙනවා ඇයි මම එහෙම වියදමක් කරේ කියලා. ඉතින් ඔයාට නොදැනීම මේ වගේ ඕන තරම් සල්ලි වියදම් වෙලා ඇති. මේකෙන් බේරෙන්න 72 hour rule එක පාවිච්චි කරන්න. ඔයාට මොනවා හරි ගන්න හිතුනම ඒක එකපාරම ගන්න නැතුව දවස් 3ක්. ඒ කියන්නේ පැය 72ක් ඉවසන්න පුරුදු වෙන්න. දවස් 3කට පස්සේ ඔයාගේ කේන්තිය, ඔයාගේ දුක, ඔයාගේ සතුට නිවුනම ඒ දේ ගන්න තිබ්බ ආසාව නිකම්ම නැති වෙලා යාවේ. ඉතින් ඔයාගේ ජීවිතේ සල්ලි බේරගන්න මේ රූල් එක අනිවාර්යයෙන්ම උදව් වෙයි. අමතක වෙන්න කලින් සේව් කරලා තියාගන්න. මේ විදියට දුකට සතුටටත් වියදම් කරන ඔයාගේ යාළුවව පහලින් මෙන්ෂන් කරන්න. මේ වගේ ලයිෆ් ටිප්ස් සඳහා ෆලෝ කරන්න SL Financial Freedom.